රන්වන් පාටින් උදාවෙන මේ හිරු අද අපේ ජීවිත කතා පොතේ ලස්සන පිටුවක් ලියන දවසක්. අද 2025 සැප්තැම්බර් 5 වෙනිදා. ඒ කියන්නේ මගේ චූටිකගේ උපන් දිනය දවස. උදෙන්ම බුද්ධ පූජාව තියලා ඔන්න කේක් එකක් ආවා. දැන් මේ ලෑස්ති වෙන්නේ අපේ බර්ත්ඩේ පාටි එකට. ඒ කියන්නේ අපේ පුංචි සාදේට. හැමදාමත් වගේ චාරිත්‍රයක් විදියට කිරිබත් හදලා තව ෂෝටිස් එහෙම ගෙනල්ලා පොඩියට සමරන බර්ත්ඩේ පාටි එක තමයි මේ. මේ තියෙන්නේ මගේ ලොකු දුව චූටි දුවට දුන්න gift එක. ලස්සන එලිස් බෑන්ඩ් 3ක් තමයි දුන්නේ. එකක් ඔන්න එයා දාගෙන ඉන්නවා, අනිත් දෙක මෙතන. ඉතින් දැන් අපි ලෑස්ති වෙන්නේ අපේ පුංචි උපන්දින සාදය පටන් ගන්න. ලොකු සාදයක් නෑ. අපි 3 දෙනා විතරයි ඉන්නේ. ඉතින් පුංචි සාදෙට අපි 3 දෙනා එකතු වෙලා කේක් කපලා තියෙන දේවල් කාලා බීලා සතුටු වෙන්න තමයි හදන්නේ. ලොකු දුව නම් gift එකක් දුන්නනේ. ඉතින් මං දැන් gift එකක් දෙන්න යන්නේ. බර්ත්ඩේ එකට දවස් 2කට කලින් මට මෙන්න මේ ඕඩර් එක ලැබුණා. ලස්සන ටී පොට් එකකුයි අපේ චූටි දුවගේ gift එකයි තමයි මේ පාසල් එකේ තිබ්බේ. බලන්නකො මොකක්ද කියලා. මේ තියන්නේ එක ලස්සන ස්කූල් බෑග් එකක්. ස්කූල් බෑග් එකක් කිව්වට ඒකේ ලන්ච් බොක්ස් එක දාන්න මේ විදිහට පෙන්වන්නට මේක තව ගැඹුරට තියෙනවා. චූටි පර්ස් එකයි ලන්ච් බොක්ස් එක දාන්න එකයි තව හොඳට ඉඩ පහසුකම් තියෙන ලස්සන ස්කූල් බෑග් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔන්න තාත්තයි මායි දුන්න gift එක තමයි මේ. ඉතින් අද දවසක් බොහොම විනෝදෙන් සැහැල්ලුවෙන් ගත කරන්න තමයි ලෑස්ති වෙන්නේ. අද ක්ලාස් නෑ. එතකොට ස්කූල් නෑ. අද පොඩි ලීව් එකක් දාලා අද අපි පොඩි පාටි එකක් දාන්න තමයි හදන්නේ. ඉස්සෙල්ලාම උදේට කිරිබත් කාලා අපි ගියා පන්සල්. පන්සල් ගිහිල්ලා ලස්සන රටාවකට බොමලුව අතු ගාලා බුදුන් වැඳලා ගිලන්පස පූජා කරලා ඊළඟට අපි ලෑස්ති වෙන්නේ අද දවසේ පොඩි සවාරියක් යන්න. ඒ කියන්නේ පොඩි දුවට ඇඳුම් 2-3ක් ගන්න. පොඩි දුවට කිව්වට පොඩි දුවට ගන්නකොට ලොකු දුවටත් ගන්න. ලොකු දුවගේ බර්ත්ඩේ එක දවසට ලොකු දුවට කිව්වට පොඩි දුවටත් ගන්න. ඔන්න ඔහම තමයි ඉතින් අපේ බර්ත්ඩේ එක දවසට shopping කරන්නේ. හැමදාම දවස පටන් ගත්ත වෙලේ ඉඳලා ඒකාකාරී විදියට ගෙවිගෙන යන ජීවිතේ එක දවසක් අපේ සතුට වෙනුවෙන් අපේ දරුවන්ගේ සතුට වෙනුවෙන් මේ ගත වෙන මොහොත ලස්සනට ගත කරන්න තමයි මේ සූදානම් වුනේ. මොකද අපි හැමදාම ඉස්කෝලේ යනවා, රැකියාවල් වලට යනවා, ගෙදර වැඩ කරනවා. ඉතින් උපන් දිනේ දවසකවත් පවුලේ හැමෝම එකතු වෙලා එකට කාලා බීලා විනෝද වෙලා ගත කරනවා නම් ඒ මොහොත ඒ තප්පරය බොහෝම වටිනවා. ඉතින් මගේ පොඩි දුවගේ උපන් දිනේ දවසෙත් මම මේ කියන්න උත්සාහ කළේ ඒකයි. ගෙවිලා යන මේ කාලය අපිට අල්ලලා නවත්ත ගන්න බෑ. ඒත් කවදාම හරි දවසක මේ ගෙවුණු මොහොත මේ තප්පරය ගැන අපිට සතුටු වෙන්න දවසක් ඒවි. ඉතින් ගිහිල්ලා එන්නම් තවත් වීඩියෝකින්. ඔයාලා හම්බ වෙන්න හැමෝටම බුදු සරණයි.